කතන්දර දූපතට ඔබව සාදරයෙන් පිළිගනිමු. අද කතාව අලු කොබෙයියා සහ කුහුඹුවා. එක කැලේක ලස්සන පොකුණක් තිබුණා. ඊ පොකුණ ළඟ තිබුණ උස්ස ගසක ලස්සන අලු කොබෙයියෙක් හිටියා. දවසක් උදේම අවදි වූ අලු කොබෙයියා ගහේ අත්තක් උඩට වෙලා කැලේ ලස්සන බලමින් හිටියා. අවට පරිසරයේ සිරියාව, නිල් අහසේ සුන්දර බව බලමින් නිදහසේ හිටි අලු කොබෙයියා එකවරම පොකුණ දෙස බැලුවා. පොකුණේ තිබුණ නෙළුම් මල් කොළ අතරේ පුංචි කූඹියෙක් දඟලමින් සිටිනවා ඔහු දැක්කා. අනේ පව්, තව ටිකක් වෙලා වතුරේ හිටියොත් මේ පුංචි කූඹියා මැරිලා යයි. අලු කොබෙයියා දුකෙන් හිතුවා. ළඟ තිබුණ කොළයක් කඩාගෙන ඉක්මනට අලු කොබෙයියා පුංචි කූඹියා හිටපු තැනට පියම්බලා ගියා. කොළය කූඹියා හිටපු තැනට දැම්මා. පුංචි කූඹියා කොළය උඩට නැග ජීවිතය බේරාගත්තා. අලු කොබෙයියා කූඹියා එක්ක ගොඩට ආවා. දෙන්නටම ගොඩාක් මහන්සි. පුංචි කූඹියා අහිංසක ලෙස අලු කොබෙයියා දෙස බැලුවා. අනේ ඔයාට ගොඩක් පිං මාව බේරාගත්තාට. මේ කළ උපකාරයට මමත් කවදා හරි ඔයාට උපකාර කරනවා. කූඹියා කීවා. පුංචි කූඹියා කොහොමද මට උදව් කරන්නේ කියලා අලු කොබෙයියාට හිතුණා. කූඹියට සමුදුන්න අලු කොබෙයියා ඈතට පියඹලා ගියා. කාලය හුම ගත වෙලා ගියා. දවසක් දඩේමේ ආව වැද්දෙක් අත්තක ඉඳගෙන සිටි අලු කොබෙයියා දැක්කා. කොබෙයියාගේ මස් කෑමට සිතා ඔහු දුන්නගෙන කොබෙයියාට විදින්න සැරසුණා. වැද්දා අලු කොබෙයියාව මරන්න සැරසෙන බව එතන සිටි පුංචි කූඹියා දැක්කා. කූඹියා ඉක්මනින් වැද්දාගේ කකුල හැපුවා. කලබල වුණ වැද්දා කෑ ගැසුවා. වැද්දාගේ කෑ ගැසීම ඇසී අලු කොබෙයියා ඒ දෙස බැලුවා. වැද්දාගේ අත තිබූ දුනු ඊතල දුටු අලු කොබෙයියා ඉගිලී ඉක්මනට ඈතට ගියා. අලු කොබෙයියා ඈතට පියඹලා ගිය නිසා වැද්දා යන්න ගියා. වැද්දා ගිය පසු අලු කොබෙයියා නැවත ඉගිලී කුහුඹුවා ළඟට ආවා. අලු කොබෙයියා කුහුඹුවාට ස්තුති කරා. එදා ඔබ මට උදව් කර මගේ ජීවිතේ බේරාගත්තා. අද මම ඔබේ ජීවිතේ බේරාගත්තා. කුහුඹුවා කීවා. ජීවත් වෙන්න හැමෝම එකිනෙකාට උදව් කරගන්න ඕනේ කියලා දෙන්නම අවබෝධ කරගත්තා. එදා ඉඳන් කූඹියා සහ අලු කොබෙයියා හොඳම මිතුරන් බවට පත්ව සතුටින් ජීවත් වුණා. ස්තුතියි. මෙවැනි රසවත් කතා නැරඹීමට කතන්දර දූපතට නැවත එන්න.